සුබ දවසක් යාළුවනේ. මම අද කියලා දෙන්නේ 4/4 බීට් එක වාදනය කරන ආකාරය. අපි දැන් මුලින්ම බලමු මේ දායම් පැත්තෙන් වාදනය කරන අක්ෂර ටික. මේක ටිකක් සංකීර්ණයි වුණාට ලේසි විදියට මම කියලා දෙන්නම්. ඔයගලන්ට පහසු විදියට අල්ලගන්න පහසු විදියට මම කියලා දෙන්නම්. මුලින්ම මේ දායම් එකකින් වාදනය කරන අක්ෂර ටික වෙන්නේ රිකි නානා රිකි නානා රිකි නානා රිකි නානා රිකි රිකි නානා රිකි නානා මේ ඇඟිලි දෙකකින් තමයි මේ අක්ෂර දෙක වාදනය වෙන්න ඕනේ. මේ විදිහට ඊට පස්සේ බායකින් වාදනය කරන්නේ හි හීතේනා හිකිනා හිකිනා හිකිනානා ඊට පස්සේ වාදනය කරන්න තියෙන්නේ රි දේ දා නා රි දේ දේ වාදනය කරන අවස්ථාවේදී මේ බායකේ මේ ඇඟිල්ලෙන් තමයි ගේ එක වාදනය වෙන්න ඕනේ. මේ විදිහට. රි දේ දා නා රි දේ දා නා නැවත මුල සිට රි කි නා නා රි දේ දා නා දායම් පැත්තෙන් මේ විදියට අත මේ විදියට කියන ඇතුළත් මේ සින්දුවට වාදනය කරනකොට මේ ඇක්ෂන් එක එන්නේ නැහැ. නැත්තම් අපිට මේ අත හැමතිස්සෙම මේ විදියට පෙරලෙන්න ඕනේ. මේ විදියට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒකයි මම මේ දායම් පැත්තෙන් වෙනම මම කියලා දෙන්නේ. ඕක වෙනම ඕගොල්ලන් ප්‍රැක්ටිස් කරගන්න. ඔයගොල්ලන් මේ පිළිවෙලට ප්‍රැක්ටිස් කරගන්න කොටසෙන් කොටස අරගෙන. එතකොට ඔයගොල්ලන්ට හොඳට වාදනය කරන්න පුළුවන්. මම මුලින්ම කියලා දෙන්නම්ගේ කරන පිළිවෙල. මුලින්ම මේ විදිහට මේ අක්ෂර ටික වාදනය කරන්න. රිකි නානා රිකි නානා. ඊට පස්සේ හි කි නානා රිකි නානා ඊට පස්සේ ප්‍රැක්ටිස් කරගන්න රි දේ දානා 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 ඊට පස්සේ ප්‍රැක්ටිස් කරගන්න රි කි දානා 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 මේ විදිහේ පිළිවෙලට ඔයගොල්ලන් ප්‍රැක්ටිස් කරගන්න ඊට පස්සේ එකතු කරගන්න.